අයිබෝවන් travel with Kumbio YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ first vlog එක විදිහට තීරණය කරා රිවර්ස්ටන් යන්න කියලා. වැස්ස බලාපොරොත්තුෙන් තමයි ආවේ. වැස්ස නම් දැන් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. විටින් විට වහිනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ ස්වභාව සෞන්දර්යය ලස්සන කියලා. එන්න මාත් එක්ක යමු. අපි මේ ඉන්නේ මාතලේ ටවුන් එකේ. අපි මේ vlog එක කරන්න පටන් ගත්තේ මාතලේ ටවුන් එකේ ඉඳලා. ඔන්න යාළුවනේ මෙතන දාලා තියෙනවා මාතලේ දිස්ත්‍රික් සංචාරක සිතියම. ඔයාලට මේක බලලා යන්න ඕන තැන් ගැන අදහසක් ගන්න පුළුවන්. ජීවිතයෙන් මිදිලා මේ වගේ ස්වභාවික පරිසරයක් දකිද්දි සිතට ගතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බැරි බව මට වගේම ඔයාලටත් මෙහි આવොත් අත්විඳින්න පුළුවන් වේවි. යනකොට අපිට හම්බ වෙනවා පාරේ අයිනේ තියෙන පොඩි ලස්සන දිය ඇල්ල. රිවර්ස්ටන් ඉඳලා පිටවල පතන පුංචි ලෝකාන්තය බලන්න යන්න පිටත් වුණා. අපිට රිවර්ස්ටන් කන්ද මුදුනට නම් යන්න බැරි වුණා. මොකද අපි ගෙදරින් එනකොට චුට්ටක් පරක් වුණ නිසා. අපි යන අතරමඟදී ලස්සන view point එකක් අපිට හම්බුණා. ඇත්තටම එතෙන්ට ගියපුවාම හිතා ගන්න බැරි තරම් ලස්සනයි. වටේටම ලස්සන කඳුවැලල්ලක්. බලන හැමතැනම හරිත පැහැයෙන් පිරීලා. ඔයාලත් රිවර්ස්ටන් ආවොත් අනිවාර්යෙන් මෙතෙන් එන්න නම් අමතක කරන්න එපා.
මෙතන නම් පුදුම හුලං සැරක් තියෙන්නේ. ඇවිදගෙන යන්නත් අමාරුයි. විසි වෙන තරම්ම හුලං සැරයි. මම ගොඩාක් ආස වුණ තැනක් තමා මෙතන. ස්වභාවිකවම ආරුක්කු හැඩයෙන් හැඩගැන්වුණු ලස්සන ගස්පෙළකින් ආවරණය වුණු ඉතාමත් ලස්සන මාර්ගයක්. අපි ආපු මේ ගමනේදී මම තේරුම් ගත්ත දෙයක් තමයි ස්වභාවික පරිසරයට මිනිස්සුන්ගේ මනස කෙතරම් සුවපත් කළ හැකිද කියලා. අඩියෙන් අඩිය පරිසරයට ඇබ්බැහි වෙනවා මිසක් පරිසරයෙන් මිදෙන්න නම් හිතෙන්නේ නෑ. ඒ තරම් මනස්කාන්ත පරිසරයක් තමයි රිවර්ස්ටන් වල පිහිටලා තියෙන්නේ. ඔයාලත් මෙහි එනවනම් මේ පරිසරයේ තියෙන ලස්සන ඒ විදිහටම ආරක්ෂා කරගෙන අනවශ්‍ය දේවල් පරිසරයට එකතු නොකර ඉන්න වග බලා ගන්න. හායි යාළුවනේ, අපි රිවර්ස්ටන් පහ කරලා දෙවන පතලට ආවා. අපි අතුලට ගිහින් පොච්චි කවුරුත් බලලා.
සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අද සබස්ක්‍රයිබ් කරන්න. මේක අපේ පළවෙනි vlog එක නිසා අනිවාර්යෙන්ම අඩුපාඩු ගොඩක් ඇති. ඒව කමෙන්ට් කරන්න. අපි ඒවත් හදාගෙන ඉදිරියට යමු. මේක නරඹුවාට ඔබට බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක්.